එච්චේට ගියාම සාමාන්‍යයෙන් කවි 200 300 කියනවනේ. ඔව්. ගියමුද පොඩි කවියක්? විසක් දිනට ආසිරිගෙන ඔයලා අද මෙහි එන්නේ. ආයුබෝවන්. ඉතින් talking and working අද ඇවිල්ලා තියෙන්නේ මහාගම සුපිරිම චරිතයක් හම්බෙන්න. ඉතින් ඇත්තටම ගෝ මහාගමට වටිනවා. වෙන ගමකින් මහාගමට ඇවිල්ලා මහාගම බබලවන්න පුළුවන් චරිතයක්. අයිබන් මාමා. ඉතින් සුබම සුබ වෙසක් මංගල්‍යයක් වෙන්න ඕන. එසේම වෙන්න ඕන අපේ මාත්‍යට. නම මොකද්ද? මගේ නම වාස්කමත් එක කියනවනම් දහනකරාල්ලගේ ජයන්ත දහනායක. දහනකරාල්ලගේ ජයන්ත දසනායක. වයස කීයද? දැන් වයස මට 58ක් වෙනවා. 58ක්. ඉතින් මහාගමට ගොඩක්ම දේවල් ඉගෙන ගන්න පුළුවන් මාම කෙනෙක් තමයි මේ ඉන්නේ. අපි කියමුද පොඩි කවියක්? විසක් දිනට ආසිරිගෙන ඔයලා අද මෙහි එන්නේ. මට සහයෝගය දෙන්නයි ඔයලා අද මෙහි එන්නේ. ඔයලා හට ආසිරි මම කවියෙන් දැන්ගෙන දෙන්නේ. පැමිණි දෙපළයිස් මුදුනින් මම පළමුව පිළිගන්නේ. තරම මාර සතුට ඔයා සෙනිකව හැදුවේ නේද? ඔව් ඊටවන කවිය පුතා එහෙම තමයි සෙනිකව හදන්න ඕනේ. ඊටවන කවිය. ඔව් ඊටවන කවිය කියන්නේ ඒ වෙලාවේ හද කියන්නේ. ඉතින් ඒ කවිය ඒ වෙලාවේ හදන්න ඕනේ. එවෙලෙම දැන් අපි ස්ටේජ් එකට ගියාම සාමාන්‍යයෙන් කවි 200 300 කියනවනේ. ඔව්. ඉතින් එකම කවිය නෙමෙයි කියන්නේ. ඒ නම් වලට ඒවට ගොත තමයි කියන්නේ. ඊටවන කවිය කියන්නේ ඒකයි. ඒ වෙලාවේ සෙනිකව කියනවා කවිය නේද? ඉතින් අපිට ඒක අර පුරුද්දත් එක්ක මේ එනවා කට. ඔයාගේ අර එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාට අක් ගාලා ආගෙන එනවා. ඉතින් අපි එලි සමයේ තියන්නේ මම නම් එලි සමයේ තියන්නේ එකවරයි. සමහර කවියෝ ඉන්න පුතා මේ එලි සමයේ තියෙන පදයකට 3 වරක්. පදයකට 3 වරක්. 3 වරක්. මොකක්ද ඔය එලි සමය කියන්නේ? එලි සමය කියන්නේ දැන් අපි කියමුකෝ කවිය අවසන් කරන්නේ නයන්නෙන් කියලා. ඒ නයන්න පද 4ටම ගන්නවා. පද 4ම අවසානයේ නයන්න එන්න විදියට. ඔව්. දැන් මම කියව කවියත් ඒ වගේනේ. එසත් දිනට ආසිරිගෙන ඔයලා අද මෙහි එන්නේ. එතකොට ඒක තමයි අවසාන වෙනකන් ගන්න. එලි සමය කියන්නේ ඒක තමයි අන්තිම අවසානයේ අකුරු 4ම පේලි 4ම අන්තිම අකුර එක වෙන්නේ. එක වෙන්න ඕනේ. සමහරු කියනවා ඒක බොහොම දක්ෂ අය. මුලත් එලි සමය රකින්නේ. මුලත් පද 4ම එක අකුර, මැදත් පද 4ම එක අකුර. එතකොට කවියට 12 වතාවක් එලි සමය රකින්නේ. 12 වතාව. ඔව්. එක පදයට 3 වරයි. 3 වරක් අතර 12 වතාවක්. ඒක හැකියාව තමයි ඒක නේද? හොඳම හැකියාව. මහාගමට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද? මම මහාගමට ආවේ 2008 දෙසැම්බර් 31 වෙනිදා. මම එතකොට සමුද්‍රි සංවර්ධනකාරී කැටියට තමයි කටයුතු කළේ. කොහෙද? මේ කෑගල්ලේ. මෙහෙට මම ට්‍රාන්ස්ෆර් වෙලා ඇවිල්ලා සිංහල ප්‍රාදේශීයකම් කොට්ටාසිට අනුත් මම වැඩ කරේ මේකේ පොළේගොඩ බැංකුවේ. මගේ වසම තැන්නේ. වසම දැන්නේ නේ පොළේගොඩ තමයි ඒ කාලේ වැඩ කරේ. ඔයාට මතක ඇති කාලෙක මේ මහගමට ආවම කොපමණ කූඩු තොරන් වලට ඔයාගේ සහයෝගය දක්වලා තියෙනවද? මම කූඩු කිව්වොත් කූඩු 10ක 12ක වගේ ඒක ආපු කාලේ ඉඳන් මේ වෙද්දි නේද? තොරන් වල තොරන් 10ක් 15ක වගේ කවි කියලා තියෙනවා. මේ මහගම. කලින් ගම කොහෙද? මං කලින් කෑගල්ලේ බුලත් කොහෙට පාරේ මං ඇරාගම කියන ගමේ. එහෙදි තමයි මාමා ඉපදුනේ. ඔව්. එහෙ තමයි මම ඉපදුනේ. එහෙ තමයි මම පාසල් ගියේ. මම පාසලට ගියේ පළමුවෙනි ගියේ කෑරෑගම මහාවිද්‍යාලයට. ඊළඟට මම බණ්ඩාරනායක මහාවිද්‍යාලයට ගියා. උසස් පෙළ හැදෑරුවේ මම මේ මාපුපිටිය සෙන්ට්‍රල් කොලෙජ් එකේ. ඉතින් ඊට පස්සේ තමයි ඔය මෙහෙට ආවේ මම 2003 තමයි විවාහ වුණේ. 2003? 2003 මාර්තු 6 වෙනිදා විවාහ වුණේ. ඊට පස්සේ මම 2008 මෙහෙට ආවේ. 8? ඔව්. 2003 විවාහ එහෙ ඉඳලාද මේ ශාස්ත්‍රයට මාමා නියලුනේ? ඔව් මම පොඩි කාලේ අවුරුදු 10 12 වගේ කාලේ තමයි මේ ශාස්ත්‍රයට නියලුනේ නේද? කවි කියන්නේ ඔය නිවේදන කටයුත්තට ඔයාට ඒ කියන්නේ මේ වගේ දේවල් තව වෙන දේවල් පුළුවන්ද මමට? මට නිවේදනය පුළුවන්. එතකොට මම පිළිත් මණ්ඩප තොරා මගුල් පෝරු ගාම අෂ්ටක කියනවා. ඒ වගේ දේවල් කරනවා නේද? ඒ ඔක්කොම ඒ දේවල් කරනවා. කරන පැකේජ් එක ඕන කෙනෙක්ට ඕන නම් ඔයාව හරහා ඒ පැකේජ් එකම ගන්න පුළුවන්. ඉතින් මම දැනට මම රැකියාව හැටියට කරන්නේ ප්ලේන් වැඩ. ඉතින් මම පිළිචාරු වැඩ කරන්න ගියාම පින්කමකට එහෙම කරනවා නම් ධර්මාසන ගහන්න ගියාම මම ධර්මාසන ගහලා දෙනවා. පිළිත් මණ්ඩපයක් නම් පිළිත් මණ්ඩපයක් මම උගේකට කරනවා පෝරුව.
මේ වගේ වැඩ ටිකක් කරගෙන යන ඔය අදනට නේද? ඇත්තටම ඔයා වගේ පුද්ගලයෙක් මේ මහගමට වටිනාකම. පොඩි කාලේ සල්පින් වලට යනවා. සල්පිය? ඔව් සල්පින් බාණ්ඩ සල්පින්. ඔව් බාණ්ඩ සල්පිය. ඉතින් මට කවි කියන්න බෑ. අපේ හිටියයි ගමේ හත්නායක කියලා අයියා කෙනෙක්. එයාට පිටත් තමයි මහත්තයා කියන්නේ. එයා තමයි මේ වැඩසටහන් කරන්නේ. මේ සල්පින් කවි කියන්නේ අර මට එයා මට හොඳට මතකයි මම හිතුවේ ඉස්කෝලේ අටි 1982. 82. ඔව් අපේ ගමේ බුදුමැදුරට නේත්‍රා කියන්න මේ ආධාර පිණිස කරා සල්පිලා. දැන් මම දැන් බලයිනුට කෑගල්ලේ. ඔව් කෑගල්ලේ අපේ ගමේ. ඊට පස්සේ මම බලයිනුට ඒ රත්නාකයි ඇවිල්ලා මගේ අතින් එල්ලගෙන ඉවිල්ලා එදා තමයි මම ඉත්තකොන් එකකින් කතා කරේ. පළවෙනි පාරට. පළවෙනි පාරට. ඊට පස්සේ මට කවි කියන්න ගියා මම නිකන් ඇවරයි කියලා. ඒකෙන් පොඩි එකෙක් නිසා මිනිස්සු ඉල්ලනවා තෝ ගාලා. හරිද? ඊට පස්සේ එතන ඉඳන් තමයි පටන් ගත්තේ කවි. මුල් ආරම්භය. ඔව්. ඒ කියන්නේ එතකොට අවුරුදු ඇති ඔය කියන කාලේ අවුරුදු 14ක් විතර වගේ. 14ක්. ඔව්. ලොකු ඇගීම් නම් මට ලැබිලා නැහැ. ඉතින් මේ ශේෂ්ත්‍රයේ ඉන්නවා. ඉතින් බොහෝ විට අපි දනගාන කලාකරුවනේ. අපි ඉතින් ඒ තරම් මුදලකට පන්නගෙන යන්නේ නැහැ. ඉතින් අපිට ඇගීම බොහොම අඩුයි. ඇගීම අඩු වුණත් ඔයාව මේ මහගමට වටිනවා. අද වෙසක් පුර 15ක පොය දිනේ. දැන් මේ වෙද්දී කූඩු මේ මහගම කීයක් තියනවද? තොරන් කීයක් තියනවද? නමුත් ඔයාගෙන් වෙන්න ඕන යුතුයකම ඔයාට ඇවිල්ලා කිව්වොත් අයියේ මට මේ දේ කරන්න ඕන කියලා ඔයා එකෙන්ම කරනවා. ඔව් මම ඉතින් මෙහෙමයි පුතා මට ඉතින් මහන්සිය වගේ. ඔව්. මුන්නාම ටික කර ගන්නවා මම ගණන් කියලා කවදාවත් ගිහිල්ලා නැහැ. දැන් ඔය ධර්මාසනයක් ගියොත් මම 7-5ක්වත් ගන්නවා. මම ධර්මාසනයක් ගියොත් දැන් මේ ළඟදී මම ධර්මාසනයක් ගියොත් මම ඒකට සල්ලි ගන්න නෑ. ඒ වුණාට මම ඉතින් අර මනුස්සකම වෙනුවෙන්. ඔව් වෙනුවෙන් සේවාවක් කරන් ගාම මේක තියාගෙන කරගෙන යන්නේ නේද? වගේම අපි වෙසක් පොයේ වැදගත්කම මනසේ තියාගන්න ඕනේ. අපි විරිඳුවක් කියමුද? පොඩි විරිඳු කෑල්ල. දිනුකසේ හාන් පුතුණුයි දැන් අද මෙතනට පැමිණෙන්නේ. ඔහු වැවදින් මගේ තොරතුරු සියල්ල දැන් දැනගන්නේ. මගේ පුතුටත් මෙලෙසින් මම ආසිරි දැන්ගෙන දෙන්නේ. තබන පියවර ඔබේ ජය කනුවම හිමි වෙන්නේ. ඇත්තටම සතුටුයි මාර විදිහට වාට ඒ හැකියාව ඇත්තටම වෙන කෙනෙක්ට එන්නේ නැහැ. ඔව් ඉතින් මම පුතා හැබැයි දුකක් තියෙනවා මගේ හිතේ. මොකද මට ඉදිරි ගමනක් ඒ තරම් සාර්ථක ඉදිරි ගමනක් තිබුණේ නැහැ මේ ශේෂ්ත්‍රයෙන්. ඔයාගේ ওই ශේෂ්ත්‍රයේ තව ඉස්සරහට හොඳ ගමනක් වෙන්න ඕන. ඒ වෙනුවෙන් මම ඉන්නවා ඔයත් එක්ක. බොහොම ස්තුතියි. ඒකනේ මම අදටත් ආවේ. අද තමයි මම ඒක හරි ඉසිමුදිනම පිළිගන්නවා ඒක. මම ඊයේ කීව එකයි. මට සහයෝගයක් දෙන්න ඉන්නේ. ඇත්තෙන්ම මම මේ වාගේ දෙයකට යොමු කරන්න කවුරුත් නැති නේ. මේ ඉස්සෙල්ලාම දවසේ. හරිද? ඉතින් මගෙන් මේ වෙලාවට ඒ කටයුත්ත කරගත්තා. මම කියන්නේ ඇත්තටම මාමගේ විශේෂත්වයක් මම දැක්කා. මම දැකපු නිසා තමයි අද මම මේ මාමව හම්බෙන්න ආවේ. ඉතින් අපිට මහගමට වැඩදායම පුද්ගලෙක් තමයි මාමා. අව ඉස්සරහටත් මේ වෙසක් පොසොන් අපිට මේ දේවල් නැති වෙන්නේ නැහනේ. ඉතින් අපිට මේක තියරියක් විදිහට අපි ඉස්සරහට මේක කරගෙන යන්න ඕනේ. ඒ වගේ අවශ්‍යතාවයක් ආවොත් දැන් මාමා ගුවා යා කරගෙන යන වැඩපිළිවෙල පිටිත් මණ්ඩප ගහනවා. මගුල් පෝරු ගහනවා. තොරන් ගහනවා. සැටි බෑග් ගහනවා. නිවේදන කටයුතු කරනවා. එතකොට මේ ධර්මාසන ගහනවා. අෂ්ටක කියන මගුල් පෝරු අෂ්ටක කියනවා. ඒ වගේ දේවල් කරනවා ඔක්කොම. ඔයගොල්ලන්ට එහෙම දෙයක් අවශ්‍ය වුණොත් ඉතින් මහ ලොකු මුදල් ගන්න නැහැ. ඇත්තටම මාමා දැන් කිව්වා මහ ලොකු මුදල් ගන්න නැහැ. එයාත් බොහොම අමාරුවෙන් ජීවත් වෙන්න කතා කරලා බලලා සරිලන විදිහට එයාත් එක්ක වැඩ ටික කරන්න පුළුවන්. මම නම්බර් එක මම යටින් දාන්නම් මාමාගේ. ටෝකින් ඇන්ඩ් වර්කින් අද වැඩසටහන නිමාවටපත් කරනවා. මේ වගේම වැඩ නම් වැඩ, කතාව නම් කතාව. තවත් සුපිරිම තව වීඩියෝ එකකින් අපි හමු වෙමු. සියලු දෙනාටම සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා.